WWE රසිකයින් නොවිසල්ලෙන් බලා සිටින WWE ආයතන විසින් පවත්වනු ලබන ඉතාමත් සුවිශේෂී සහ වසරේ විශාලතම ප්‍රීමියර් ලයිව් ඉවෙන්ට් ස්ටේඩියම්ෙහිදී පැවැත්වීමට නියමිතයි. අප්‍රේල් මාස 19 වෙනිදා මෙරට වේලාවෙන් උදෑසන 3:30ට මෙවර රෙසල්මේනියාහි පළමු දිනය ආරම්භ වන අතර අප්‍රේල් මාස 20 වෙනිදා උදෑසන 3:30ට මෙහි දෙවන දිනය ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම මේ Netflix මගින් සජීවීව නැරඹීමට හැකියාව තිබෙනවා. මෙවර 2020 රෙසල්මේනියා පිළිබඳව කතා කරන විට වසරේ මුල් කාලයේ WWE ආයතනයේ ප්‍රවේශපත්‍ර අලෙවියන් වැනි ගැටලුකාරී තත්ත්වයන් නැති වූ අතර එම නිසා WWE රසිකයින්ගේ බලාපොරොත්තු නැති වීගෙන යන පසුබිමක් තිබියදී එම තත්ත්වය යම්තා දුර සාර්ථක කර ගැනීමට WWE ආයතනය සමත් වී තිබෙනවා. ඒ සඳහා ඔවුන් හැකි සෑම දෙයක්ම සිදු කළ ආකාරය අපිට දක්නට ලැබුණා. ඒ අතරින් AJ Styles WWE Hall of Fame සඳහා නම් කිරීම, ජෝන් සීනාට මෙවර රෙසල්මේනියාහි සත්කාරකත්වය ලබා දීම, රැන්ඩි ඕටන්ගේ හදිසි වෙනස් වීම, CM Punkගේ සහ රෝමන් රේන්ස්ගේ උණුසුම් ආරවුල, ෆින් බැලර්ගේ ඩීමන් කියන චරිතය නැවත ගෙන එන බවට WWE විසින් තහවුරු කිරීම, ස්ටෙෆනි මික්මෑන් නැවතත් WWE රූපවාහිනී වැඩසටහන් වල සම්බන්ධ කර ගැනීම, ඒ වගේම ඇමරිකානු ගායක වන ජෙලි රෝල් සහ ලෝපුර අතිශයින් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෝ වන අයිසෝ ස්පීඩ් යන අය WWE රූපවාහිනී සම්බන්ධ කර ගැනීම වැනි දේවල් සමග රසිකයින්ගේ අවධානය මෙවර රෙසල්මේනියාවට ලබාගෙන පෙර මතුව තිබූ ගැටලුකාරී තත්ත්වය යම්තා දුරට මගහැර රෙසල්මේනියා සඳහා හොඳ සූදානමක් ලබා ගැනීමට WWE ආයතනය මේ වන විට සමත් වී තිබෙනවා. ඉතින් ඒ දේවල් සමග ඉතාමත් තීරණාත්මක සහ වඩා තුණුසුම් වන තරඟ කිහිපයක්ම මෙවර රෙසල්මේනියා වලට නම් වී තිබෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව අපි දැන් කතා කරමු මෙවර 2020 රෙසල්මේනියා 42 සඳහා නම් වී තිබෙන තරඟ පිළිබඳව. මෙවර රෙසල්මේනියා සඳහා 6 දෙනෙකුන් සමන්විත ටැග් ටීම් තරගයන් නම් කර තිබෙනවා. එක පැත්තකින් ජේ උසෝ සහ ජිමි උසෝ එනම් ද උසෝස් සමග LA Knight එක් වෙද්දී අනිත් පැත්තෙන් ඔස්ටින් තියරි සහ ලෝගන් පෝල් එනම් ද විෂන් සමග අයිසෝ ස්පීඩ් එක් වී තිබෙනවා. මෙම තරගයේ කතාව පිළිබඳව සිතුවොත් LA Knight සහ ද විෂන් අතර දිගු කාලීනව ඇති ආරවුල සහ ද උසෝස් සමග ද විෂන්ට ඇති වත්මන් ආරවුල සමගින් තමයි මෙම තරගය නිර්මාණය වෙන්නේ. ඒ වගේම මොවුන්ගේ මේ ගැටුමට ද විෂන් විසින් අයිසෝ ස්පීඩ්වත් මැදිහත් කර ගැනීමත් සමග තමයි රෝ මැනේජර් ඇඩම් පියස් විසින් මෙම ටැග් ටීම් තරගය රෙසල්මේනියා සඳහා නිල වශයෙන් නම් කරන්නේ. තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතුවොත් අපේ අදහස නම් LA Knight සහ ද උසෝස් විසින් මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙයි. WWE කාන්තා ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාව වෙනුවෙන් වත්මන් ශූරිය වන AJ Lee සහ ඊට එරෙහිව බෙකී ලින්ච් අතර තරගයක් නම් කර තිබෙනවා. AJ Lee සහ බෙකී ලින්ච් අතර ඇතිව තිබෙන ආරවුල මුල් සිටම අපි මින් පෙර වීඩියෝයෙන් කතා කළා. එම නිසා අද අපි මෙම තරගය නම් වූ ආකාරය පිළිබඳව පමණක් කතා කරමු. 2020 එලිමිනේෂන් චැම්බර් තුලදී බෙකී ලින්ච් පරදවමින් AJ Lee ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාව ලබා ගැනීමෙන් පසු මොවුන් දෙදෙනාගේ ආරවුල දිගටම අපිට දකින්නට ලැබුණා. ඉතින් AJ Lee විසින්ම බෙකී ලින්ච්ට මෙම ශූරතාව වෙනුවෙන් රෙසල්මේනියාවලදී තරගයක් සඳහා සිදු කළ අභියෝගයක් සමග මෙම තරගය නිල වශයෙන් මෙවර රෙසල්මේනියා වලට එකතු වුණා. මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතද්දී අපිට මතක් වෙන දේ තමයි බෙකී ලින්ච් මේ වෙනට ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාවයේ දෙවතාවම ජයග්‍රහණය කර තිබෙන අතර AJ Lee ගේ නම් මෙම ශූරතාවයේ පළමු පාලන කාලය මෙයයි. ඒ වගේම AJ Lee ගේ මෙම ශූරතාවය දැම්මම ඉවත් වුණොත් ඉදිරියට ඇයව WWE තුල කුමන ආකාරයට භාවිතා වේද කියන ප්‍රශ්නයත් අපිට මතුවෙනවා. ඉතින් අපේ අදහස නම් මෙම තරගයේ ජයග්‍රහණයත් AJ Lee විසින්ම හිමි කරගන්නවා නම් ඒ වඩා සුදුසු බවයි. ඒ වගේම AJ Lee WWE මගින් මෙවර රෙසල්මේනියා වලට පිවිසෙන්නේ වසර 11කට පසුවයි. ඩ්‍රූ මැකන්ටයර් සහ ජේකබ් පාටු අතර අන්සැක්ෂන් තරගයක් නම් කර තිබෙනවා. මොකක්ද මේ අන්සැක්ෂන් තරගයක් කියන්නේ? මෙම තරගයේ ස්වභාවය ගැන කතා කළොත් අපි දිනදා දකින සාමාන්‍ය තරගවල තිබෙන නීති රීති මෙම තරගයේ නොමැති අතර තරගයට සහභාගී වන තරගකරුවන් දෙදෙනාට අවශ්‍ය ලෙස තරගය පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. රින් එක ඇතුළත වගේම පිටතවත් ඒ වගේම පහර දීම සඳහා වටපිටාවේ තිබෙන අමතර ඕනෑම දෙයක් භාවිතා කිරීමේ හැකියාව තිබෙන අතර විනිසුරු එයාට තිබෙන්නේ පින් එක සහ සම්මිෂන් එක වගේ දේවල් පරීක්ෂා කර අදාළ ජයග්‍රාහකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පමණයි. ඒ වගේම WWE ආයතන මෙම තරගය සඳහා කිසිදු වගකීමක් නොගන්නා බවද නිවේදනය කර තිබෙනවා. මෙවැනි තරගයක් පැවැත්වීමේ අරමුණ වන්නේ තරගකරුවන් දෙදෙනෙකු අතර තිබෙන නොනවතින ආරවුලක් අවසන් කිරීමයි. ඒ කියන්නේ වර්තමානයේ ඩ්‍රූ මැකන්ටයර් සහ ජේකබ් පාතු අතර තිබෙන මෙම ආරවුලත් මෙවර රෙසල්මේනියා වල මෙම තරගයෙන් අවසන් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මෙම තරගය ඉතාමත් තියුණු තරගයක් වෙයි කියලා අපි හිතනවා. තරගයේ ප්‍රතිඵලය ගැන සිතුව මින් පෙර වාර්තා වූ ආකාරයට නම් WWE හට ජේකබ් පාතු වෙනුව හොඳ සැලසුම් ඉදිරියේදී තිබෙනවා. ඒවා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා නම් මෙම තරගයේ ජයග්‍රහණ ජේකබ් පාතු විසින් ලබා ගනී කියලා අපි හිතනවා. කාන්තා ලෝක ශූරතාව වෙන ස්ටෙෆනි වැකර් සහ ලිව් මෝගන් අතර තරගයක් නම් වී තිබෙනවා. මෙම තරගය නම් වූ ආකාරය පිළිබඳව සිතුවොත් මේ වෙනට මෙම ශූරතාවයේ වත්මන් හිමිකාරිය වන්නේ ස්ටෙෆනි වැකර්. ඒ වගේම 2020 WWE කාන්තා රෝයල් රම්බල් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ලිව් මෝගන් සමත් වුණා. එම නිසා එයට රෙසල්මේනියා වලදී ප්‍රධාන කාන්තා ශූරතාවය සඳහා තරග වැදීමට ඒ විශේෂ අවස්ථාව හිමි වුණු අතර ඇයගේ රෝයල් රම්බල් තරගයේ ජයග්‍රහණය සති කිහිපයකින් පසු රෙසල්මේනියා වලදී තරග වැදීම සඳහා
ලෝක ශූරිය වන ස්ටෙපනි වැකරව ඇය තෝරා ගන්නවා. ඒ සමගම දෙදෙනා අතර මෙම තරගයේ රෙසල්මේනියා සඳහා නිල වශයෙන් නම් වෙනවා. මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතන විට තරගයට පෙර මොවුන් දෙදෙනා එකට හමු වූ අවස්ථාන්වලදී ඇති වූ ගැටුම් වලින් දෙදෙනාම මේ වෙන විට සම තත්ත්වයක පසු වෙනවා. ස්ටෙෆනි වැකර් මේ වෙන විට ලෝක ශූරතාවේ දින 200කටත් වඩා සැලකිය යුතු පාලන කාලයක් ගත කරමින් සිටිනවා. ඒ වගේම ලිව් මෝගන් මෙම තරගය සඳහා සුදුගුණ ලබා ගත්තේ 2026 කාන්තා රෝයල් රම්බල් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම. ඒ අය ඊට පෙර වසර කිහිපයක්ම රෝයල් රම්බල් තරගවල ජයග්‍රහණය පෙනි තරගයෙන් ඉවත් වූ අවස්ථා කිහිපයක්ම තිබෙනවා. ඒ වගේම මෙවර ඇය ඇගේ WWE වෘත්තිය තුළ රෙසල්මේනියාවේදී ප්‍රධාන ශූරතාවයක් වෙනුවෙන් තරගවලදී පළමු අවස්ථාවද මෙය වෙනවා. ඉතින් මේ කරුණුත් සැලකිල්ලට ගත් විට අපේ අදහස නම් මේ තරගයේ ජයග්‍රහණය ලිව් මෝගන්ට හිමි වෙනවා නම් මේ අවස්ථාවේ හැටියටහි වැඩි වටිනාකමක් තිබෙන බවයි. මෙවර රෙසල්මේනියා සඳහා සෙත් රොලින්ස් සහ ගන්තර් අතර තරගයක් නම් කර තිබෙනවා. මේ ඇත්තම WWE විසින් ගත් හදිසි තීරණයක්. වාර්තා වන අන්දමට රෙසල්මේනියා තරග ලැයිස්තුවෙන් ගන්තර ඉවත් කර තැබීමට WWE කැමැත්තක් නොතිබූ නිසා මේ හදිසි තීරණය WWE විසින් ගෙන තිබෙනවා. ඒ වගේම සෙත් රොලින්ස්ගේ තිබූ ආබාධය මත මෙවර රෙසල්මේනියාහි මුල් සැලසුම් කිහිපයක්ම අතහැර දැමීමට පවා WWE සිදු වූ අතර මුල් සැලසුමට අනුව තිබුණේ සෙත් රොලින්ස් සහ බ්‍රොන් බේකර් අතර තරගයක් පැවැත්වීමටයි. නමුත් මොවුන් දෙදෙනාගේ තිබූ ආබාධ තත්ත්වයන් නිසා එම සැලසුම අතහැරීමට WWE සිදු වෙනවා. මොකද සෙත් රොලින්ස් සුවය ලබා නැවත පැමිණියත් බ්‍රොන් බේකර් ඒ වෙන විට පූර්ණ සුවය ලබා නොමැති වීම නිසා. ඉන් පසුව තමයි සෙත් රොලින්ස්ගේ ප්‍රතිවාදියා ලෙස WWE විසින් ගන්තර තෝරා ගන්නේ. තරගයට එතරම් ලොකු කතාවක් නිර්මාණය වී නොතිබුණත් අපේ විශ්වාසය නම් මෙම තරගයත් තාමත්ම හොඳ තරගයක් වෙයි. මොකද තරගයකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් තරගකරුවන් දෙදෙනෙකු තමයි මේ ඉන්නේ. ඉතින් මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතන විට අපි දකින්නේ නම් මෙම තරගයේ වැඩි වාසියක් ගන්තරට තිබෙන බවයි. මොකද සෙත් රොලින්ට ද විෂන් සමග තිබෙන ආරවුල තවමත් අවසන් කියලා අපිට හිතන්න බෑ. ඒ වගේම මේ වෙන විට බ්‍රොන් බේකර්ට නැවත WWE පිටියට පිවිසීම සඳහා වෛද්‍ය අවසර හිමිව තිබෙනවා. ඒ කියන්නේ බ්‍රොන්ට මේ වෙන විට ඕනෑම අවස්ථාවක නැවත පැමිණීමට හැකියාව තිබෙනවා. ඉතින් එවැනි දෙයක් ඉක්මනින්ම සිදු වුණොත් නම් මේ තරගයේදී සෙට්ට දැඩි බලපෑමක් එල්ල වෙනවා. මේ කරුණු සැලකිල්ලට ගත් විට අපි තවමත් දකින්නේ ගන්තරට තරගයේ වැඩි වාසියක් තිබෙන බවයි. එම නිසා තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඔහු සමත් වෙයි කියලා අපි හිතනවා. WWE කාන්තා ටැග් ටීම් ශූරතාව වෙනුවෙන් පැටල් පෝවේ තරගයක් නම් කර තිබෙනවා. මෙම තරගයට සහභාගී වන ටැග් ටීම් වන්නේ වත්මන් ටැග් ටීම් ශූරියන් වන නායා ජැස් සමගින් ලාස් ලෙජන්ඩ්, ඇලෙක්සා බ්ලෙස් සමගින් චාර්ලට් ප්ලේයර් සහ බේලි සමගින් ලයිරා වැල්කීරියා, ඒ වගේම නිකී බෙලා සමගින් බ්‍රී බෙලා, ද බෙල්ලා ටොනිස් යන මේ අයයි. කෙටි කාලයක් තුළ මොවුන් අතර මෙම ශූරතාව පිළිබඳව ගොඩනෙකු කතාව අනුව තමයි මෙම තරගයේ මෙවර රෙසල්මේනියා වලට එකතු වෙන්නේ. තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතුවොත් අපේ අදහස නම් නව ටැග් ටීම් ශූරයන් මෙම තරගින් අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබේ. බොහෝ දුරට ද බෙලා ටොනිස් වෙන්නත් පුළුවන්. මොකද නිකී බෙලා සහ බ්‍රී බෙලා යන මේ බෙලා සහෝදරියන්ගේ WWE වෘත්තිය ලබා ගැනීමට ඉදිරිව තිබෙන තවත් එක් දෙයක් තමයි ටැග් ටීම් ශූරතාවය. ඉතින් අපේ අදහස බෙලා සහෝදරයන් විශ්‍රාම ගැනීමට පෙර මෙම ශූරතාවය ඔවුන්ට හිමි විය යුතු බවයි. පළමු රාත්‍රියේ වැඩි දෙනෙකුගේ අවධානයක් යොමු වී තිබෙන තරගය තමයි කෝඩි රෝඩ්ස් සහ රෑන්ඩි ඕටන් අතර අන්ඩර්ස්පියුරිට් WWE ශූරතාව වෙනුවෙන් නම් වී තිබෙන තරගය. ඒ වගේම මෙම තරගය තමයි පළමු රාත්‍රියේ මේන් ඉවෙන්ට් එක. තරගය නම් වූ ආකාරය පිළිබඳව කතා කළොත් 2026 රෝයල් රම්බල් තරගයේ ජයග්‍රහණය රෝමන් රේන්ස් විසින් ලබාගෙන ඔහුගේ රෙසල්මේනියා ප්‍රතිවාදියා ලෙස CM පන්ට අභියෝග කර ඔහු තෝරා ගැනීමෙන් පසු WWE ආයතනය සිදු වෙනවා. ඒ වෙන විට අන්ඩර්ස්පියුරිට් WWE ශූරයා වී සිටි ඩ්‍රූ මැකන්ටයර්ගේ රෙසල්මේනියා ප්‍රතිවාදියා සොයා ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් තමයි 2026 එලිමිනේෂන් චැම්බර් තරගය පැවැත්වුණේ. ඉතින් මෙවර 2026 එලිමිනේෂන් චැම්බර් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණේ රැන්ඩි ඕටන්. ඒ සමගම රැන්ඩි ඕටන් සහ ඩ්‍රූ මැකන්ටයර් අතර තරගය මෙවර රෙසල්මේනියා සඳහා නම් වුණත් එලිමිනේෂන් චැම්බර් තරගයේදී ඩ්‍රූ මැකන්ටයර්ගේ මැදිහත් වීම සැලකිල්ලට ගනිමින් ස්මැක්ඩවුන් මැනේජර් නික් කෝල්ඩිස් විසින් එලිමිනේෂන් චැම්බර් වලින් පසු සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ස්මැක්ඩවුන් වලට අන්ඩර්ස්පියුරිට් WWE ශූරයා වී සිටි ඩ්‍රූ මැකන්ටයර් සහ කෝඩි රෝඩ්ස් අතර ශූරතාව වෙනුවෙන් තරගයක් නිවේදනය කරනවා. ඉතින් එම තරගයේදී ජේකබ් පාටුගේ මැදිහත් වීමකුත් සිදු වූ අතර කෙසේ හෝ අවසානයේදී කෝඩි රෝඩ්ස් විසින් ඩ්‍රූ මැකන්ටයර් පරදවමින් WWE තුළ තුන්වන වරට WWE ශූරතාව දිනා ගැනීමට හෝ එදින සමත් වෙනවා. ඉතින් කෝඩි රෝඩ්ස් ලබාගත් එම ජයග්‍රහණය සමග තමයි මෙවර රෙසල්මේනියා වලට කෝඩි රෝඩ්ස් සහ රැන්ඩි ඕටන් අතර ශූරතාව වෙනුවෙන් තරගයක් නිල වශයෙන් නම් වෙන්නේ. මෙම තරගය ගැන කතා කළොත් ඇත්තටම තරගය නම් වූ ආරම්භයේදී ටිකක් කම්මැලි ගතියක් පෙන්නුම් කළත් රැන්ඩි ඕටන්ගේ හදිසි වෙනස් වීමත් සමග මේ කෝඩි රෝඩ්ස් සහ රැන්ඩි ඕටන් අතර කතාව වෙනම මට්ටමට ගැනීමට WWE සමත් වෙනවා. රැන්ඩි ඕටන් නැවත නපුරු චරිතයක් වීමත් සමග තමයි මෙම තරගයට මොවුන් දෙදෙනා අතර ආරවුලක් හරි හැටි නිර්මාණය වෙන්නේ. රැන්ඩි ඕටන් විසින් කෝඩි රෝඩ්ස්ට සිදු කළ ධර්ම පහර දීමත් සමග WWE රසිකයින්ට මෙවර රෙසල්මේනියා සඳහා තවත් බලාපොරොත්තු ඇති වෙන්න පටන් ගත්තා. නමුත් වැඩි දිනක් ගත වීමට මත්තෙන් WWE පාලනය වන TKO විසින් මේ කෝඩි රෝඩ්ස් සහ රැන්ඩි ඕටන්ගේ කතාවට අනවශ්‍ය ලෙස මැදිහත් වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලය ලෙස TKO විසින් පැට් මැකෆීවත් මේට සම්බන්ධ කළ අතර එයට WWE සහ WWE පේජ් එකකින් වැඩි කැමැත්තක් නම් දැක්ුවේ නැහැ. මොකද කෝඩි රෝඩ්ස්ගේ සහ රැන්ඩි ඕටන්ගේ ආරවුල වෙනත් කෙනෙකුගේ සම්බන්ධයක් නොමැතිව රෙසල්මේනියා මට්ටමේ ඉතාමත් හොඳ තත්ත්වයක තිබියදී TKO විසින් මේ සිදු කළ දෙයක් සමග ආරම්භයේ තිබූ තත්ත්වය
තත්ත්වය බාල වෙන්න පටන් ගත්තා. ඇත්තට එන සිදු නොවිය යුතු දෙයක්. නමුත් දැන් අපි කොහොම කතා කළත් සිදුවීමට තිබූ දේ සිදු වී හමාරයි. අපිට ඉදිරියට තිබෙන්නේ බලා සිටීම පමණයි. ඉතින් මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතද්දී අපිට මුලින්ම මතකයට එන දේ තමයි මේ කෝඩි රෝස් සහ රැන්ඩි ඕටන් අතර තිබෙන ආරවුල. ගිය වසරේ කෝඩි රෝස් සහ ජෝන් සීනා අතර තිබූ ආරවුලට යම්කිසි සමානත්වයක් තිබෙන බව. කෝඩි රෝස් සහ ජෝන් සීනා අතර තිබූ ආරවුලේදී කෝඩි රෝස් පරාජය කර ජෝන් සීනා සූරතාවය ලබා ගත්තත් නැවත තරගයකදී කෝඩි රෝස් ජෝන් සීනාව පරාජය කර සූරතාවය නැවත වරක් තමා සතු කර ගැනීමට සමත් වෙනවා. ඉතින් අපිට සිතන විදිහට කෝඩි රෝස් සහ රැන්ඩි ඕටන් අතර ආරවුලත් එසේ වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ කියන්නේ අපේ අදහස රැන්ඩි ඕටන් ඉක්මනින්ම 15 වෙනි වරට WWE සූරතාවය ලබා ගන්නා බවයි. මොකද රැන්ඩිට සූරතාවයක් හිමි යුතු කාලයක් තමයි මෙම කාලය. ඉතින් මෙම තරගයේ ජයග්‍රහණ රැන්ඩි ඕටන් හට හිමි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බ්‍රොක් ලෙස්නර් සහ ඔබා පෙමි අතර තරගයක් නම් කර තිබෙනවා. මෙම තරගයේ නම් වූ ආකාරය පිළිබඳව කතා කළොත් මෙවර රෙසල්මේනියා වල තරගයක් සඳහා බ්‍රොක් ලෙස්නර් විසින්ම ඕනෑම අයෙකුට ඉදිරිපත් කරන ලෙස සිදු කළ විවෘත අභියෝගයක ප්‍රතිඵලයක් ලෙස නම් වූ තරගයක් තමයි මෙම තරගය. ඉතින් බ්‍රොක් ලෙස්නර්ගේ එම අභියෝගය බාර ගැනීමට ඉදිරිපත් වුණේ ඔබා පෙමි. ඇත්තටම මේක රෙසල්මේනියා තරගයකට හොඳ ගැලපීමක්. මොකද මොවුන් දෙදෙනා WWE වල සිටින ශක්තිමත් තරගකරුවන් දෙදෙනෙක්. නමුත් මේ තරගයට සැලකිය යුතු කාලයක සිට හොඳ කතාවක් නිර්මාණය වී තිබුණා නම් හොඳයි කියලා අපි හිතනවා. තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතද්දී අපිට මතක් වෙන දෙයක් තමයි 2023 වසරේ රෙසල්මේනියා 39 බ්‍රොක් ලෙස්නර් සහ ඕමාස් අතර පැවති තරගය. ඉතින් එම තරගයේ ගොඩනැගුණු ආකාරයටම සමාන බවක් අපි මෙම තරගයේදී දකිනවා. නමුත් 2023 රෙසල්මේනියා වල පැවති තරගයට වඩා තරගයක් අපි මෙවර බ්‍රොක් ලෙස්නර් සහ ඔබා පෙමිගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් රෙසල්මේනියා වලට පෙර මොවුන් දෙදෙනා කීපවරම මුණ ගැසුණු අවස්ථාවලදී ඇති වූ ගැටුම් වලින් ඔබා පෙමි මේ වෙනට ඉදිරියෙන් සිටින බවක් අපිට දක්නට ලැබුණා. එම නිසා ලෙස්නර් රෙසල්මේනියා වලදී ඔහුගේ උපරිමයට ගොස් ඔබා පෙමි පරාජය කර තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම කියලා අපි හිතනවා. WWE United States සූරතාව වෙනුත් තරගයක් නම් වී තිබෙනවා. මෙම තරගයේ නම් කර තිබෙන්නේ වත්මන් United States සූරයා වන සෑමි සේන් සහ ඊට එරිය ට්‍රික් විලියම්ස් අතරයි. මෙම තරගයේ නම් වූ ආකාරය පිළිබඳව කතා කළොත් ට්‍රික් විලියම්ස් ප්‍රධාන ලැයිස්තුවට ඇතුළත් වූ දාපටන් සෑමි සේන් අතර ඇතුළත් තිබූ ආරවුල මත ස්මැක්ඩවුන් මැනේජර් වන නික් කෝල්ඩිස් විසින් මොවුන් දෙදෙනාට තරගයක් රෙසල්මේනියා සඳහා නිල වශයෙන් නිවේදනය කරනවා. ඉතින් මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතද්දී සෑමි සේන් කියන්නේ වසර ගණනාවක් පුරාවට රෙසල්මේනියාහි හොඳ අත්දැකීම් ඇති තරගකරුවෙක්. ට්‍රික් විලියම්ස් නම් මේ ඔහුගේ WWE වෘත්තිය තුළ සහභාගී වෙන පළමු රෙසල්මේනියා සංදර්ශනය මෙයයි. තරගය පිළිබඳව අපේ අදහස නම් සෑමි සේන්ට WWE ලෝක ශූරතාවක් කරා ගමන් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා. එම නිසා සෑමි මේ United States ශූරතාවෙන් ඉවත් වී ඒ සඳහා සූදානම් වීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ට්‍රික් විලියම්ස්ට හිමි යුතුයි කියන එකයි අපේ අදහස වන්නේ. WWE ඉන්ටර්කන්ටිනල් ශූරතාව වෙනුවෙන් 6 දිනකින් සමන්විත ලෑඩර් තරගයක් නම් කර තිබෙනවා. මෙම තරගයට වත්මන් ඉන්ටර්කන්ටිනල් ශූරයා වන පෙන්ටා, ඊට අමතරව ඩ්‍රැගන් ලී, JD මැක්ඩොනල්ඩ්, ජෙවොන් එවන්ස්, රූසෙව්, ඒ වගේම රේ මිස්ටීරියෝ සහභාගී වීමට නියමිත අතර තරගයේ නම් වූ ආකාරය පිළිබඳව කතා කළොත් මෙවර රෙසල්මේනියා වලදී ඉන්ටර්කන්ටිනල් ශූරතාවය අරමුණු කරගෙන ලෑඩර් තරගයක් පැවැත්වීමට පෙන්ටා විසින්ම සිදු කළ යෝජනාවක් අනුව තමයි මෙම තරගය රෙසල්මේනියා සඳහා එක්වන්නේ. තරගයේ සිටින තරගකරුවන් දෙස බැලුව විට මෙම තරගයට රේ පිනිස්වත් එක් කර තිබුණා නම් හොඳයි කියලා අපි හිතනවා. ඉතින් මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතද්දී අපේ අදහස නම් මෙම තරගයේදී පෙන්ටා විසින්ම ඔහුගේ ශූරතාවය ආරක්ෂා කර ගැනීමට සමත් වෙයි. මොකද පෙන්ටා ශූරතාවය ලබාගෙනත් වැඩි කාලයක් ගත වී නොමැති නිසා. WWE කාන්තා ශූරතාව වෙන ජේඩ් කාගිල් සහ රියා රෙප්ලි අතර තරගයක් නම් වී තිබෙනවා. මෙම තරගයේ නම් වූ ආකාරය පිළිබඳව කතා කරද්දී මෙම ශූරතාවයේ වත්මන් හිමිකාරිය වන ජේඩ් කාගිල් 2026 කාන්තා රෝයල් රම්බල් තරගයේ ජයග්‍රාහිකා වන ලිව් මෝගන් ඇගේ රෙසල්මේනියාහි ප්‍රතිවාදී තරගකාරිය ලෙස ස්ටෙෆනි වැකර්ව තෝරා ගනිද්දී WWE විසින් 2026 කාන්තා එලිමිනේෂන් චැම්බර් තරගය පැවැත්වුවේ මෙවර රෙසල්මේනියාදී WWE කාන්තා ශූරතාවේ හිමිකාරිය වන ජේඩ් කාගිල්ගේ ප්‍රතිවාදී තරගකාරිය සොයා ගැනීමේ අරමුණ ඇතිවයි. ඉතින් 2026 කාන්තා එලිමිනේෂන් චැම්බර් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට රියා රෙප්ලි සමත් වීමත් සමග රෙසල්මේනියා සඳහා කාන්තා ශූරතාව වෙනුවෙන් ජේඩ් කාගිල් සහ රියා රෙප්ලි අතර තරගයේ නිල වශයෙන් නම් වෙනවා. ඇත්තටම මේකත් හොඳ ගැලපීමක්. අපි විශ්වාස කරන අන්දමට මෙම කාලයේ හැටියට ජේඩ් කාගිල්ට හොඳ ප්‍රතිවාදී තරගකාරියක් තමයි රියා රෙප්ලි කියන්නේ. මෙම තරගයේ ප්‍රතිඵලය පිළිබඳව සිතද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ ජේඩ් කාගිල්ගේ ශූරතා පාලනය. ඇත්තට මෙම පාලනය ගැන නම් වැඩි දෙනෙකු මේ වෙනට එතන සෑහීමකට පත්වන්නේ නැහැ. ටිකක් කම්මැලි ස්වභාවයක් අපිට මෙම කාලෙදී පෙන්නුම් කළා. අපි හිතන්නේ ඇයට ගැලපෙන තරග මෙම කාලය තුළ WWE විසින් ඇයට නොලැබුණු බවයි. ඉතින් මෙම අවස්ථාවේ හැටියට රියා රෙප්ලිට මෙම තරගයේ ජයග්‍රහණය ලැබුණොත් හොඳයි කියන දෙයයි අපේ අදහස වන්නේ. ද ඩීමන් ෆින් බැලර් සහ ඩොමිනික් මිස්ටීරියෝ අතර තරගයක් නම් වී තිබෙනවා. කලකපටන් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන සිටි තරගයක් තමයි මෙම තරගය. ඒ වගේම පෙර සිටම කිහිප වරක්ම අපි මේ පිළිබඳව වඩාත් විශ්වාසයෙන් කතා කළා ඔයාලට මතක ඇති. මේ තරගය සඳහා කතාව ගොඩනැගුණු ආකාරය පිළිබඳව කතා කළොත් ෆින් බැලර් කියන ජජ්මන්ට් ඩේ හිටපු සමාජිකයෙක්. ඔහු 2022 වසරේදී ජජ්මන්ට් ඩේ මුල් නායකයා වන AJ
ජීච්ච කණ්ඩායම නිරපා හරමින් කණ්ඩායම හා සම්බන්ධ වෙනවා. එතැන් පටන් වසර 4කට ආසන්නව කණ්ඩායම අනෙකුත් සමාජිකයින් සමග වැඩ කරගෙන යන ෆින් බැලර් මෑතකදී නැවතත් කෙමින් යහපත් අතට පත්වෙද්දී ඒ වැඩි ලෙස බලපෑවේ ඩොමිනික් මිස්ටීරියෝට. මොකද ෆින් බැලර් සහය නොදැක්වීම නිසා ඩොමිනික්ට ඔහු සතුව තිබූ ඉන්ටර්කන්ටිනන්ටල් ශූරතාවය පවා පෙන්ටා ඉදිරියේ අහිමි වෙනවා. ඉතින් මෙතනින් පසු තමයි මොවුන් දෙදෙනා අතර ආරවුලක් නිර්මාණය වෙන්නේ. ඉතින් ෆින් බැලර් ඩොමිනික් මිස්ටීරියෝට විරුද්ධ වීම හේතුවෙන් ඩොමිනික් මිස්ටීරියෝ ජජ්මන්ට් අනෙකුත් සමාජිකයින් සමග ෆින් බැලර්ව කණ්ඩායම නිරපා හරිනවා. ඇත්තටම එය ෆින් බැලර්ගේ WWE වෘත්තියේ සිදු වූ හොඳ දෙයක් කියලා අපි හිතනවා. මොකද ෆින් බැලර්ට නැවතත් තනියම WWE තුල ඉදිරියට ගමන් කිරීමට දැන් අවස්ථාව උදා වී තිබීම හේතුවෙන්. ඉතින් මෙම තරගයේ ප්‍රතිඵලය ගැන සිතද්දී තරගදී ඩොමිනික්ට ජජ්මන්ට් අනෙකුත් සමාජිකයින්ගේ සහාය ලැබුණත් ෆින් බැලර් සහ WWE විසින් මේ වෙනට තහවුරු කර තිබෙනවා ෆින් බැලර් මෙම තරගයට ඔහුගේ ඩීමන් කියන චරිතයෙන් එක්වන බව. ඉතින් ඩීමන් ෆින් බැලර් කියන චරිතයත් ඩොමිනික් මිස්ටීරියෝ කියන චරිතයක් ගත් විට අපිට ඩීමන් ෆින් බැලර්ව ඉදිරියෙන් තියන්න පුළුවන්. අවසන් වරට ඩීමන් ෆින් බැලර්ව අපිට දක්නට ලැබුණේ 2023 වසරේ රෙසල්මේනියා 39 දී. ඉතින් ඩීමන් ෆින් බැලර් ඒ ඉදිරියේ පරාජය වූ අතර එතනින් පසු අපිට නැවත ඩීමන් ෆින් බැලර්ව දකින්න ලැබෙන පළමු අවස්ථාව මෙයයි. ඉතින් මේක තමයි මියගිය ඩීමන් චරිතය යලි පණ දෙන්න තිබෙන හොඳම අවස්ථාව. ඉතින් ඒ අනුව අපේ විශ්වාසය මෙම තරගයේ ඩීමන් ෆින් බැලර් විසින් ජයග්‍රහණය කරන බවයි. අවසානයේට අපි කතා කරන්නේ ලෝපුරා වැඩි WWE ප්‍රේක්ෂකයින්ගේ අවධානය සහ වැඩි උනන්දුවක් යොමු වී තිබෙන තරගය ගැනයි. ඒ CM Punk සහ රෝමන් රේන්ස් අතර මෙවර රෙසල්මේනියා සඳහා ලෝක ශූරතාවය වෙනුවෙන් නම් වී තිබෙන තරගය. මේ වෙනට මෙම ශූරතාවය හිමිකරු වන්නේ CM Punk. CM Punk සහ රෝමන් රේන්ස් අතර මේ ඇතුළත තිබෙන ආරවුල පිළිබඳව කතා කළොත් ඔයාලට මතක ඇති WWE 2026 රොයල් රම්බල් තරගයේ ජයග්‍රහණය හිමි වුණේ රෝමන් රේන්ස්ට. ඉතින් රෝමන් රේන්ස් 2026 රොයල් රම්බල් වල ඔහුගේම ජයග්‍රහණයෙන් පසු පැවති WWE රෝ එකට සහභාගී වෙනවා. ඉතින් ඔහු සහ මේ වෙන විට WWE ලෝක ශූරයා වන CM Punk මුහුණට මුහුණ හමු වෙන අතර මොවුන් දෙදෙනා අතර කතා බහක් ඇති වෙනවා. ඒ වගේම රෝමන් රේන්ස්ගේ WWE වෘත්තියේ ඔහු විසින් සිදු කළ හොඳම කතාවක් අපිට එදින දක්නට ලැබුණා. ඉතින් එම කතාවේ සුවිශේෂී දේවල් ගැන කතා කළොත් කතාව අතරතුර එක් අවස්ථාවක CM Punk රෝමන් රේන්ස්ගේ පවුලේ අය පිළිබඳව කතා කිරීමට ගත් උත්සාහයකදී එවිට රෝමන් රේන්ස් CM Punkට පැවසුවේ මගේ පවුලේ අය පිළිබඳව කතා කරන විට ප්‍රවේශම් වන්න. මේක මතක තියාගන්න. මේ ආයතනය අද තියෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අපි නිසායි. ඔයාට ආපහු එන්න ආයතනයක් ඉදිරි වෙලා තියෙන්නේ අපි නිසායි. ඒ වගේම රෝමන් රේන්ස් ඔහුගේ දිගු ශූරතා පාලනය පිළිබඳවද එහිදී මතක් කර දෙනවා. ඉන්පසු CM Punk රෝමන් රේන්ස්ට පැවසුවේ ඔයා එක දිගු කාලයක් කළා කියලා එතනින් කියවෙන්නේ නැහැ. ඔයා එක හොඳට කළා කියලා. ඔයා තෝරාගත්තේ WWE වල අඩු වේලාවක් සේවය කරන්න. නමුත් මම තෝරාගත්තේ සති 3ක් ඇතුළත රටවල් 10කට ගිහින් සේවය කරන්න. ඒ කතාවෙන් CM Punk අදහස් කළේ රෝමන් රේන්ස් WWE වල සිටියත් ඉඳහිට තමයි ඔහුගේ WWE පැමිණීම සිදුවන්නේ. නමුත් CM Punk හැමදාම වගේ ඔහුගේ සේවය සඳහා පැමිණෙනවා. ඒ වගේම පසුගිය කාලේ ඔහු රටවල් 10ක WWE සංදර්ශන වලට සහභාගී වීම යන දේවල් තමයි එතනදී CM Punk අදහස් කළේ. ඉන්පසු රෝමන් රේන්ස් පැවසුවේ ඔයා ඔහොම රටවල් 10කට යන්නේ වසර 10ක නිවාඩුවක් ගත කළ නිසා. ඊළඟට රෝමන් රේන්ස් CM Punkට පිළිතුරු දෙනවා. ඉතින් ඔයාලට මතකද CM Punk වසර 9කට වඩා වැඩි කාලයක් WWE වලින් ඉවත්ව සිටියා. ඉතින් ඒ දේ තමයි රෝමන් රේන්ස් ඔහුගේම ප්‍රකාශන අදහස් කළේ. ඉතින් දෙදෙනා අතර එදින ඇති වූ කතාබහ දුරදිග යමින් අවසානයේ ඉතාමත්ම උණුසුම් ලෙස රෝමන් රේන්ස් විසින් CM Punkව රෙසල්මේනියා වලදී තමන්ගේ ප්‍රතිවාදියා ලෙස තෝරා ගැනීමට තීරණය කර රෝමන් රේන්ස් නිල වශයෙන්ම රෙසල්මේනියා සඳහා වත්මන් ලෝක ශූරයා වන CM Punkට අභියෝග කරනවා. ශූරතාව වෙනුවෙන් තරගය සඳහා. ඒ වගේම රෝමන් රේන්ස් අවසානයේ CM Punkට ප්‍රකාශ කළේ මම ඔයාව තෝරාගත්තේ මම ඔයාට වෛර කරන නිසා. මම ඔයාට හැමදාමත් වෛර කළා. එම ප්‍රකාශයත් සමග එදින රෝගක නිමාවට පත් වෙනවා. ඉන්පසුවත් මේ දක්වා කිහිප වරක්ම CM Punk සහ රෝමන් රේන්ස් මුහුණට මුහුණ හමු වූ අතර මොවුන් දෙදෙනා හමු සෑම අවස්ථාවකම ප්‍රේක්ෂකයින්ට අමතක නොවන දේවල් එක් කිරීමට දෙදෙනාම සමත් වෙනවා. එලෙස හමු තවත් අවස්ථාවක CM Punk රෝමන් රේන්ස්ගේ පියා ගැනද සඳහන් කරනවා. ඔහු රෝමන් රේන්ස්ට අඳුරු ඇඟුවේ ඔහුගේ මියගිය පියා ළඟින්ම ඔහුවත් ඵල දමන බවයි. ඉතින් එම ප්‍රකාශයට රෝමන් රේන්ස්ගේ පවුලේ සමාජිකයින් පවා ඒට විරුද්ධත්වය මේ වෙනට ප්‍රකාශ කර තිබෙනවා. මොවුන් දෙදෙනාගේ මේ ආරවුල ඉදිරියට යද්දී මේ වෙන විට මේට උරුසෝ සහෝදරින් පවා මැදිහත් වෙනවා. එතනින් පසුවත් ගැටුම් සහ උණුසුම් වචන හෝමාරුවන් සමග ඉදිරියට යන රෝමන් රේන්ස් සහ CM Punk රෙසල්මේනියා වලට පෙර අවසන් වරට පසුගිය රෝ එකේදී හමු වෙනවා. එදින CM Punk රෝමන් රේන්ස්ට පැවසුවේ රෝමන් රෙසල්මේනියා මේන් ඉවෙන්ට් වලට ගිය වාර ගණනටත් ඔහුගේ දින 1316 ශූරතා පාලනයට සහ තවත් බොහෝ දේවල් වලට ඔහු වෛර කරන බවයි. ඒ වගේම CM Punk නැවත වර රෝමන් රේන්ස්ගේ පියා පිළිබඳව මෙතනදී කතා කරනවා. CM Punk පැවසුවේ රෝමන් රේන්ස්ගේ පියා වන සිකා ඇනෝවයි WWE Hall of Fame කෙනෙක් හොඳ මල්ලවපර ක්‍රීඩකයෙකු වගේම ඔහු විශිෂ්ට පුද්ගලයෙකු බවයි. මින් පෙර පියා ගැන කතා කිරීමේ සිදුවීම පිළිබඳව CM Punk රෝමන් රේන්ස්ගෙන් සමාවද ඉල්ලුව අතර ඒ වගේම CM Punk පැවසුවේ රෙස්ලිං ඔහුගේ නිවස හා පවුල කරගත් බවයි. ඒ වගේම රෙසල්මේනියා වල තවදුරටත් ශූරයා ලෙස ඔහුව නිවේදනය වෙන බවද මෙහිදී මතක් කර දෙනවා. රෝමන් රේන්ස් පැවසුවේ ඔහුත් ගොඩක් කාලයක පටන් CM Punkට වෛර කරන බව සහ Punk ඇති කර තිබෙන මේ ප්‍රශ්නය රෙසල්මේනියා දෙවන රාත්‍රියේදී හරි ගස්සන බවයි. ඒ වගේම රෝමන් රේන්ස් අවසාන වශයෙන් පැවසුවේ රෙසල්මේනියා දෙවන රාත්‍රියේදී ඔහු නැවතත් වැඩ බාර ගන්නා බවත් එතනින් පසු සියලුම
සියලුම දෙනා විශේෂයෙන්ම CM Punk ඔහුව පිළිගන්නා බවයි. ඉතින් එම කතාවත් සමගින් WrestleMania වලට පෙර අවසන් වලට මොවුන් හමු දිනය අවසන් වෙනවා. ඉතින් ඇත්තටම මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වෙයිද? ඇත්තටම මේක සිතන්නත් අමාරු දෙයක්. මොකද මේ තරමට මේ කතාව මොවුන් දෙනා වෙනම තැනකට රැගෙන ඇවිත් අවසන්. දැන්මම CM Punkගේ මෙම ශූරතාවය ඉවත් කරනවා නම් ඒක ඇත්තටම එහෙම කරන්න අවශ්‍යද කියන ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. මොකද CM Punk මෙම ශූරතාව සමග හොඳින් වැඩ කටයුතු කරමින් සිටින අවස්ථාවක් තමයි මේ තිබෙන්නේ. ඉතින් එවැනි පසුබිමක් තිබියදී WWE විසින් නැවතවර රෝමන් රේන්ස්ගෙන් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමක් තමයි අපිට පෙනී යන්නේ. පෙර සිටම අපේ බලාපොරොත්තුව නම් තිබුණ රෝමන් රේන්ස් කාලයක් මේ ප්‍රධාන ශූරතා කියන දේවල් වලින් ඈත් කර ඔහුගෙන් WWE තුර ශූරතා නොවන හොඳ තරඟ ප්‍රමාණ දෙක බලා ගැනීමයි. මොකද වසර කිහිපයක්ම ප්‍රධාන ශූරතාවයන් සමග කටයුතු කර තිබීම නිසා. නමුත් WWE ආයතනයේ තීරණය මෙයයි. රෝමන් රේන්ස් මීට පෙර 2015 වසරේදී ඔහුගේ WWE වෘත්තිය තුල පළමුවට රෝයල් රම්බල් තරඟයක ජයග්‍රහණය ලබා එම වසරේ පැවති WrestleMania 31 තුලදී ප්‍රධාන ශූරතාව වෙනුවෙන් තරඟ වැදීමට අවස්ථාව ලබා ගැනීමට සමත් වෙනවා. නමුත් ඔහු එම තරඟයේදී පරාජය වෙනවා. ඉතින් ඔහු නැවත 2026 දී රෝයල් රම්බල් තරඟයක් මගින් WrestleMania වල ප්‍රධාන ශූරතාවයක් වෙනුවෙන් තරඟ වැදීමට අවස්ථාව ලබාගෙන තිබෙනවා. නමුත් 2015 වසරට වඩා 2026 වෙන විට රෝමන් රේන්ස් කියන්නේ වෙනස්ම චරිතයක් කියන දේ අපි හැමෝම දන්නවා. ඉතින් එවැනි අවස්ථාවක සහ WWE විසින් 2026 වසරේ රෝයල් රම්බල් සිට ඔහු ඉදිරියට දමා වැඩ කටයුතු සිදු කරගෙන යන පසුබිමක රෝමන් රේන්ස් මෙම තරඟයේදී ජයග්‍රහණය ලබා ගන්නවා නම් ඒ වටිනාකමක් තිබෙන බව අපි විශ්වාස කරනවා. යම් මේකින් WrestleMania වලදී ඔහු පරාජය වෙනවා නම් ඒ කොතරම් දුරට සාර්ථක වේද නැද්ද යන පිළිබඳව නම් අපිට විශ්වාසයක් නැහැ. ඒ වගේම රෝමන් රේන්ස්ගේ වත්මන් WWE ගිවිසුම WrestleMania වලින් පසු අවසන් වීමට නියමිතව තිබෙනවා. අපිට මෙතනදී විශ්වාසයෙන් කියන්න පුළුවන් රෝමන් නැවත වසර කිහිපයක් සඳහා WWE සමග ගිවිසුම් ගත වෙන බව. නමුත් ඔහු WrestleMania වලින් පසු නිවාඩුව ලබා ගන්නවද නැද්ද යන්න පිළිබඳව නම් තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඒ වගේම තමයි රෝමන් රේන්ස් සහ CM Punkගේ ආරවුලට ඌසෝ සහෝදරීන් මැදිහත් වීම පිළිබඳව අපි මින් පෙර කතා කළා. ඉතින් ඔවුන් මෙම තරගයට මැදිහත් වෙනවා නම් එතනදී රෝමන්ටම අවශ්‍යයක් වේද කියන සැකයක් අපිට මතුවෙනවා. කෙසේ හෝ අපි මේ කතා කරපු සියලුම කරුණු අනුව අපේ අදහස නම් මෙම තරගයට කිසිදු මැදිහත් වීමක සිදු නොවෙනවා නම් මෙම තරගයේ ජයග්‍රහණ රෝමන් රේන්ස් ලබා ඔහු CM Punkගේ ලෝක ශූරතාවය ලබාගෙන නව ලෝක ශූරයා වීමට ඔහුට මෙවර WrestleMania වලදී හැකියාව ලැබෙන බවයි. ඉතින් ඔය විදිහට තමයි මෙවර WrestleMania වල වැඩ කටයුතු සිදුවන්නේ. අපි මේ වෙනතුරු මෙවර WrestleMania පිළිබඳව තිබෙන තොරතුරු, මෙවර WrestleMania හි තරඟ නම්බු ආකාරයන් සහ ඒවා පිළිබඳව අපි කරන අනුමානයන් වැනි අදහස් රාශියක් ඉදිරිපත් කළා. ඉතින් මේ දේවල් එලෙසම සිදුවන්නත් පුළුවන්. යම් යම් වෙනස්කම් සිදුවන්නට උනත් පුළුවන්. මොකද අපි හැමදාම මතක් කරනවා වගේ WWE කියන්නේ අද ගන්නා තීරණය හෙටුවත් වෙනස් කරන ආයතනයක්. ඉතින් මේ වගේම මෙවර WrestleMania සම්බන්ධව ඔයාලත් අනුමාන කරන දේවල් ඔයාලගේ තිබෙන සියලුම අදහස් ඉදිරිපත් කරන දැන් අවස්ථාව තිබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න තිබෙන්නේ මෙවර 2026 WrestleMania 42ත් මග නොහැර නරඹන්න කියන මතක් කිරීමයි. එම මතක් කිරීමත් සමග මෙවර WrestleMania අති සාර්ථක වේවා යන ප්‍රාර්ථනාවක් සමගින් අදට වීඩියෝ අවසන් වෙනවා. මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝට ලයික් කරන්න. වීඩියෝ සම්බන්ධ ඔයාලගේ අදහසුත් තිබෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා